හායි බොක්කලා. ඉතින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද එකම WhatsApp එකකින් WhatsApp දෙකක් පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයාලා දන්නවා ඇති ඔරිජිනල් WhatsApp එකට ෆීචර් එකක් ඇවිල්ලා තියෙනවා. account එකක් ඇඩ් කරන්න පුළුවන් තව account ඇඩ් කරන්න පුළුවන් කියලා ෆීචර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ෆීචර් එක තිබ්බට මේකෙන් පුළුවන් වෙන්නේ WhatsApp එකෙන්ම ස්විච් කර කර ඒ කියන්නේ account එක පළවෙනි දැන් ඉන්න account එකෙන් ස්විච් වෙලා තමයි අනිත් account එකට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට යද්දී අපිට ගොඩක් දේවල් කරගන්න බෑ. ඉතින් මම මේ කියලා දෙන විදිහෙන් මට පුළුවන් දැන් අපි ලින්ක් ඒ කියන්නේ WhatsApp එකක් අලුතෙන් ගන්න WhatsApp එකත් home screen එකේම තියාගන්න. ඉතින් ඔයාලා මේක කරන්න. ඔයාලා හිතනවා අපි මම Play Store එකෙන් download කරන්නේ නැහැ. කිසිම app එකක් මම Play Store එකෙන් download කරන්නේ නැහැ. මේකට data යන්නෙත් නැහැ. ඉතින් ඔයාලා මේක කරන්න පොඩි දේවල් කරන්න තියෙන. ඉතින් ඔයාලා මේ setting කියන icon එකට යන්න ඕනේ. මේ setting එකට ගිහිල්ලා ඉවර වෙලා ඔයාලා search කරගන්න ඕනේ ඔයාලගේ setting එකේ dual messenger කියලා. මේ විදිහට dual messenger කියලා search කරගන්න. ඊට පස්සේ මේ එන interface එකට ඇවිල්ලා මෙතන මේ යටම තියෙනවා dual messenger කියලා. දැන් ඔයාලගේ phone එකට වෙනස් වෙයි. ඉතින් කොහොමද ඔයාලා මේ dual messenger කියන එක හොයාගෙන ඔයාලට පේනවාද දැන් මෙතන තියෙනවා මගේ WhatsApp එකයි Telegram එකයි. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මේ මෙතනට add වෙන්නේ මම පෙන්නන්නම්. මෙතනට add වෙන්නේ එනර මැසේජ් කරන්න පුළුවන් ඇප් තමයි මෙතනට ඇඩ් වෙන්නේ. දැන් ඔයාලගේ Facebook තියෙනවා නම් අනිවාර්යෙන් Facebook උත් මෙතන ඇඩ් වෙලා තියෙයි. දැන් මගේ ෆෝන් එකේ Facebook නැති හින්දා තමයි මෙහෙම තියෙන්නේ. ඉතින් මම WhatsApp එක දැන් ඔයාලට අරන් පෙන්නන්නම්. ඔයාලට දැන් කරන්න තියෙන්නේ දැන් මෙතන දැන් ඔයාලා පේනත් මෙතන ආයේ WhatsApp එකට අයිනෙන් ටික් එකක් තියෙනවා. ඔයාලා මේ ටික් එක ටච් කරන්න ඕනේ. ටික් එක ටච් කරාම යටින් මෙහෙම වැටෙනවා install කියලා. දැන් ඔයාලා හිතන්න එපා මේක install කරන්න data අවශ්‍ය වෙනවා කියලා. ඔයාලට කිසිම data අවශ්‍ය වෙන්නේ නැහැ. මේක මේ install කරනවා කියන්නේ මෙතන මේ ටික් එක ටච් වෙන ටික් එක ඔන් වෙනවා. ටික් එක ඔන් වෙන එක විතරයි වෙන්නේ. හරි ඉතින් යාළුවනේ වැඩි හිතන්න එපා. මට මේ මගේ දෙවෙනි වීඩියෝ එක ඉතින් ඒ හින්දා පොඩ්ඩක් අර බයත් එක්ක කට පැටලෙනවා. ඒ ඔයාලා වැඩි හිතන්න එපා. ඔයාලා කොහොමද දැන් මේ ටික් එක ඔන් කරගත්තට පස්සේ ඔයාලා දැන් home screen එකට ගිහිල්ලා බලන්න ඕනේ. දැන් මම ඔයාලට පෙන්නන්නම් මගේ හරි ඉතින් මේ තියෙන මගේ link කරලා ගත්ත WhatsApp එක. මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන මගේ link කරලා ගත්ත WhatsApp එක. මේ තියෙන මගේ original WhatsApp එක. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ විදිහට අපිට WhatsApp එකක් download කරගන්න පුළුවන්. ඒ කියන්නේ data නැතුව අපිට setting එකෙන්ම WhatsApp එකක් ගන්න පුළුවන්. ඉතින් මේක හැම ෆෝන් එකේම වගේ කරන්න පුළුවන් මම දන්න විදිහට. හරි ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකකුත් දාලා subscribe උත් කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් කොල්ලෝ අපි කැපුණා.